තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වත්නි, අද දවසේදී මේ පින්වතුන් සූදානම් වී සිටින්නේ ලෞතර අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ තවත් ඒ උතුම් ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි, අද ධර්ම දේශනාව සඳහා අපහට ආරාධනාවන් සිදු කරන්නට යෙදුනේ නව ශ්‍රී ලන්තේ පදිංචි ජානකී බාලසූරිය මහත්මිය එතුමියගේ පුතුණුවන්ගේ උපන්දිනය සිහිපත් කරගෙන පින් අනුමෝදන් කිරීම කියන සිහිපත් කරගෙන ආශිර්වාද කිරීම කියන කාරණාවන් අරමුණු වශයෙන් තබාගෙන ඒ නම් ගොත් සිහිපත් කරලා අපි ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. පින්වතුනි, මේ ධර්ම දේශනාව සඳහා අද දවසේදී අපි තෝරා ගන්නට යෙදුනේ චූල පුන්නම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ අපිට දක්නට ලැබෙන්නේ. පින්වතුනි, මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාට මේ සත්පුරුෂයන් අසත්පුරුෂයන් පිළිබඳව. සත්පුරුෂයන්ගේ ස්වභාවයන් මොනවද, අසත්පුරුෂයන්ගේ ස්වභාවයන් මොනවද කියන කාරණාව. ඉතින් බොහෝම ලස්සන සූත්‍රයක්. සූත්‍රය ආරම්භ කරන්නේ මේ විදිහට: ඒවං මේස්තං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති මිගාර මාතු පාසාදේ. බුදුරජාණන් වහන්සේ වෙන ධර්ම දේශනාවන් සිද්ධ කරනකොට අපිට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා සවැත් නුවර තමයි මේ ජේතවනාරාමේ අනාථපිණ්ඩිකස්සාරාමේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමයේ තමයි වාසය කරන්නේ. එතන මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වාසය කරන්නේ මිගාර මාතු පාසාදේ. එතකොට ඒ අපිට වැඩි වශයෙන් දක්න ලැබෙන්නේ ජේතවනාරාමේ වැඩ වාසය කරන ස්වභාවයන්. ඒ වගේම මෙම ධර්ම දේශනාව සිදු කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මිගාර මාතු ප්‍රාසාදයේ තමයි වැඩ වාසය කරන්නේ. ඒ වෙලාවේ තේනකෝපන සමයේන භගවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ තදහූපෝසතේ පන්න රසේ පුන්නාය පුන්නමාය. ඒ කියන්නේ මේ උපෝසත දවසක පූර්ණ හඳ තියෙන, පිරුණු හඳ තියෙන දවසක භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඉන්නවා. භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් රැස් වෙලා ඉන්නවා. තුන්නී භූතං භික්ඛු සංඝං ඕලෝකෙත්තා. නිහඬව ඉන්න, නිස්සබ්දව සාන්ත වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා දැකලා තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මේ ධර්ම කාරණාවන් දේශනා කරන්නේ. පින්වතුනි, මේ නිහඬව ඉන්න එකේ ප්‍රධාන කාරණා පහක් පෙන්වනවා. අත් දෙකක් තියෙනවා. පය දෙපයක් තියෙන. මේ අත සොලවන්නෙත් නැහැ. අත් දෙකෙන් එකක්වත් සොලවන්නේ. පාද දෙකෙන් එකක්වත් සොලවන්නේ. ඒ වගේම මේ ඇස් වලින් නොඑක් දිසාවන් බැලීමක් සිද්ධ කරන්නේ. අන්න ඒ විදිහට බොහොම සාන්ත ස්වරූපයක් මේ භික්ෂුන් වහන්සේලාගේ පෙනුම. ඒකයි තුන්නී භූතං භික්ඛු සංඝං ඕලෝකෙත්තා. නිහඬව ඉන්න භික්ෂුන් වහන්සේලා දැකලා තමයි මේ දේශනාව සිද්ධ කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ වෙලාවේ බොහොම ලස්සන කාරණාවක් අහනවා. මේ ජානීය නොකෝ භික්කවේ අසප්පුරිසෝ අයං භවಂತಿ. මොකද්ද මේ අහන්නේ? මහණෙනි, මේ අසත්පුරුෂයාට පුළුවන්ද කියලා අහනවා අසත්පුරුෂයෙක් අඳුරා ගන්නට. අසත්පුරුෂයාට අසත්පුරුෂයෙක් අඳුර ගන්න පුළුවන්ද? ඔබට මොකද හිතෙන්නේ? අසත්පුරුෂයාට අසත්පුරුෂයෙක් අඳුර ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ වගේම
ජානීය එතකොට භික්ෂුන් වහන්සේලා මතක් කරනවා නොහේතම් බන්තේ නෑ ස්වාමීනි කියලා. එහෙම අසත්පුරුෂයාට අසත්පුරුෂයෙක් අඳුර ගන්න බෑ. නෑ ස්වාමීනි. එතකොට සාදු සාදු භික්කවේ ඨානමේතම් භික්කවේ අනවකාසෝ යං අසත්පුරුෂෝ අසත්පුරුෂං ජානෙය්‍ය අයං අසත්පුරුෂෝති. මේ අසත්පුරුෂයා අසත්පුරුෂයෙක් අඳුරා ගන්නවා කියලා එකක් වෙන්නේ නැහැ කියනවා. ඒක පින්වතුනි ඔබට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් මේ ලෝකයේ දිහා බලපුවම. අසත්පුරුෂයන්ට එයාගේ වීරය වෙන්නේ කවුද? අසත්පුරුෂයෙක්ම තමයි. අසත්පුරුෂයාට අසත්පුරුෂයන්ගේ මේ වීරයෙක් වෙන්නේ කවුද? සත්පුරුෂයෙක් එයාලට වීරයෙක් වෙන්නේ නැහැ. අසත්පුරුෂයන්ගේ නායකයා වෙන්නේ කවුද? තවත් අසත්පුරුෂයෙක් තමයි. අසත්පුරුෂයන් අතරින් සත්පුරුෂයෙක් වීරයෙක් වෙන්නේ නැහැ කවදාවත්. අසත්පුරුෂයන් අතරින් සත්පුරුෂයෙක් නායකයෙක් වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඇයි අසත්පුරුෂයාට අඳුරා ගන්න බෑ මෙන්න මෙයා අසත්පුරුෂයෙක් කියලා. ඒකයි. ඒ විතරක් නෙවෙයි. අසත්පුරුෂයාට කැමැත්තක් තිබුණත් එයාට හොයන්න බෑ සත්පුරුෂයා කවුද කියලා. නැවත අහන බුදුරජාණන් වහන්සේ ජානීය නුකෝ භික්කවේ අසත්පුරුෂෝ සත්පුරුෂං. අසත්පුරුෂයාට සත්පුරුෂයෙක් අඳුර ගන්න පුළුවන්ද? එහෙමත් බෑ. නොහේතම් බන්තේ නැහැ ස්වාමීනි බෑ ස්වාමීනි. ඒතම්පිකෝ භික්කවේ අට්ටානෝ අනවකාසෝ. මේකත් වෙන්නේ නැහැ. මෙහෙම එකක් වෙන්නෙත් නැහැ. මෙයා සත්පුරුෂයා කවුද කියලා හොයාගන්නත් බෑ කියනවා. ඉතින් අපිට දකින්න ලැබෙන මේ සමාජයේ අසත්පුරුෂයෝ එකට ඉන්නවා. අසත්පුරුෂයන්ගේ ලෝකේ අසත්පුරුෂයාම සත්පුරුෂයෙක් කියලා කල්පනා කරනවා. මෙයා තමයි වීරයා, මෙයා තමයි පඬිතයා කියලා කල්පනා කරන ලෝකයක් අපිට දක්නට ලැබෙනවා. ඒක තමයි ඒ ධර්මතාවය. උදාහරණයක් පෙන්වා දෙනවා. හරියට අන්ධ කෙනෙක්, අන්ධ තැනැත්තෙක් මෙයා අන්ධයෙක් කියලා අඳුරගන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඉන්නවා අන්ධයි. හැබැයි මෙයා අන්ධයෙක් කියලා අඳුරාගන්නේ නැහැ. ඒක. එතකොට අන්ධයා අන්ධ තැනැත්තට තවත් අන්ධයෙක් ගැන හොයාගන්න බෑ. ඒ වගේ. ඒ වගේම මේ අන්ධ තැනැත්තෙක් ඉන්නවා. ඒ අන්ධ තැනැත්තට අන්ධ නැති කෙනා කවුද කියලා හොයාගන්නත් බෑ. ඒකයි. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕන. ඉතින් මේ විදිහට අසත්පුරුෂයා පිළිබඳව දේශනා කළා. අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඒ අසත්පුරුෂයාගේ ගති ස්වභාවය කාරණා 8කින් පෙන්වා දෙනවා. මොනවද? අසත්පුරුෂෝ භික්කවේ අසත්පුරුෂ ධම්ම සමන්නාගතෝ හෝති. අසත්පුරුෂ භත්ති හෝති. අසත්පුරුෂ චින්ති හෝති. අසත්පුරුෂ මන්ති හෝති. අසත්පුරුෂ වචෝ හෝති. අසත්පුරුෂ කම්මන්තෝ හෝති. අසත්පුරුෂ දිට්ඨි හෝති. අසත්පුරුෂ දානන්දේති කියලා මේ දාන අසත්පුරුෂ දන් දීලා කායස බේදා පරමරණ යා අසත්පුරුෂස්ස ගති තත්ත උපජ්ජති. කාච භික්කවේ අසත්පුරුෂ ගති නිරයෝච තිරච්ඡාන. නිරයත් තිරිසන් ලෝකයක් තමයි අසත්පුරුෂයාට යන්න තියෙන්නේ කියලා ඔය විදිහට අසත්පුරුෂයා පිළිබඳව කරුණු දේශනා කරනවා. නැවත සත්පුරුෂයා පිළිබඳව ඔය විදිහටම භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසා සිටිනවා. එතනදී විමසනවා ජානීය නුකෝ භික්කවේ සත්පුරුෂෝ අයං සත්පුරුෂෝති. සත්පුරුෂයාට පුළුවන්ද මෙයා සත්පුරුෂයෙක් කියලා අඳුරා ගන්නට? ඒවං බන්තේ පුළුවන් ස්වාමීනි, එහෙම අඳුර ගන්න පුළුවන්. සාදු සාදු භික්කවේ ඨානමේතං විජ්ජති. මහණෙනි මේක වෙන්න පුළුවන්. ඨානමේතං විජ්ජති කියලා කියන්නේ මේක විය හැකි භව්‍යයි කියන කාරණාව. අට්ඨානමේතං අනවකාසෝ කියලා කියන්නේ ඒක වෙන්න බෑ ලෝකේ. එහෙම ධර්මතා නැහැ. ඨානමේතං විජ්ජති කියලා කියන්නේ ඒක වෙන්න පුළුවන් දෙයක්.
එතකොට සත්පුරුෂයා අඳුරා ගන්නවා කියන එක විය හැකි. නැවත දේශනා කරනවා. ජානීයනුකෝ භික්කවේ සත්පුරුෂෝ අසත්පුරුෂං ජානීය. මේ සත්පුරුෂයා අසත්පුරුෂයෙක් අඳුරා ගන්නවා කියන එක වෙන්න පුළුවන්ද? ඒකත් වෙන්න පුළුවන්. ඒකත් සිද්ධ වෙන්න පුළුවන්. ඒකදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඒකෙදී උපමාව තියෙනවා. මොකක්ද අර වගේම යම් ඇස් පේන තැනැත්තෙක් ඉන්නවා. එතකොට මේ ඇස් පේන තැනැත්තට පුළුවන්ද මෙන්න මේ තැනැත්තගේ නම් ඇස් පේන්නේ නැහැ කියලා බලා ගන්න. පේනව නේද? එහෙනම් ඒක බලන්නත් පුළුවන්. ඒ වගේම ඇස් පේන තැනැත්තට පුළුවන්ද මේ තැනැත්තට ඇස් පේන්නේ නැහැ. මේ තැනැත්තට ඇස් පේනවා කියලා හඳුන ගන්න පුළුවන්. ඇස් පේන තැනැත්ත හොයන්නත් පුළුවන්. ඇස් පේන්නේ නැති තැනැත්ත හොයන්නත් පුළුවන්. ඇස් පේන කෙනාට. අන්න ඒ වගේ පින්වතුනි යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් නම් එයාට පුළුවන් මෙන්න මෙයා සත්පුරුෂයෙක් මෙන්න මෙයා අසත්පුරුෂයෙක් කියලා හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂයා හඳුරා ගන්න පුළුවන් කාටද සත්පුරුෂයා හඳුරා ගන්න පුළුවන් කාටද කියන කාරණාව පෙන්වා දීලා අසත්පුරුෂ ධර්ම පෙන්වා දුන්නා වගේම සත්පුරුෂ ධර්මත් පෙන්වා දෙනවා. සත්පුරුෂයාගේ ගති ලක්ෂණ ටිකක් පෙන්වනවා. සද්ධම්ම සමන්නාගතෝති. එයා සද්ධර්මයෙන් යුක්තයි. ඒ වගේම සත්පුරුෂ බත්ති හෝති. සත්පුරුෂ චින්ති හෝති. සත්පුරුෂ මන්ති හෝති. සත්පුරුෂ වචෝ හෝති. සත්පුරුෂ කම්මන්තෝ හෝති. සත්පුරුෂ දිට්ඨි හෝති. සත්පුරුෂ දානං දේති. සත්පුරුෂ දානං දත්වා කායස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජಂತಿ. යා සත්පුරුෂස්ස ගති තත්ත උපජ්ජති. යම් සත්පුරුෂයන්ගේ ගතියක් තියෙනවා එහි උප්පත්ති ලබනවා. මොකද්ද සත්පුරුෂයන්ගේ ගතිය? දිව්‍ය ලෝකේ හරි මහේස් මේ කාමාවචර දිව්‍ය ලෝක 6 හරි එහෙම නැත්නම් මේ මනුස්ස ලෝකේ මහා සාර කුලයන් වගේ තැන් මේ විදිහට දේශනා කරනවා. එතකොට පින්වතුනි අපි බලන්න ඕන මේ සූත්‍රයේ සාරාංශයක් ඔබලාට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ සූත්‍රයේ තියෙනවා මේ බොහොම වැදගත් ලස්සන දහම් කරුණු ටිකක්. අපේ ජීවිතවල තියෙන අඩුපහඩු සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හොඳ දහම් කරුණු ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා මේ සූත්‍රය ඔබ කියවනවා නම් චූල පුන්නම සූත්‍රය. එතන මේ සූත්‍රය ළඟට ගත්තොත් අතට ගත්තොත් ඔබට මේක ඉගෙන ගන්න පුළුවන් කරුණු විදිහට. ඉතින් අපි දැන් බලමු මේකේ තියෙන වැදගත්කම මොනවද කියලා. පළවෙනියට මහනවා කතමේච බික් දැන් අපි පැහැදිලි කරන්නේ අසත්පුරුෂ ලක්ෂණ මොනවද සත්පුරුෂ ලක්ෂණ මොනවද කියලා. අන්න ඒ අසත්පුරුෂ ලක්ෂණ ටික මේ විදිහට නැවත විග්‍රහ කරන තථාගතයන් වහන්සේ කතමේච භික්කවේ අසත්පුරුෂෝ අසත්පුරුෂ ධම්ම සමන්නාගතෝ හෝති. මේ අසත්පුරුෂ තැනැත්තා අසත්පුරුෂ ධර්මයෙන් යුක්තයි කියන්නේ කොහොමද? අසත්පුරුෂ ධර්මයෙන් යුක්තයි කියන්නේ කොහොමද කියලා අහනවා. එතකොට ඒකෙදි පැහැදිලි කරනවා පින්වතුනි ඉද භික්කවේ අසත්පුරුෂෝ අස්සද්දෝ හෝති. අහීරිකෝ හෝති. අනොත්තප්පී හෝති. අපස්සුතෝ හෝති. කුසීතෝ හෝති. මුට්ටස්සති හෝති. දුප්පඤ්ඤෝ හෝති කියලා කාරණාටක් පෙන්වනවා. අසත් ධර්මයේ මේ ඔක්කොම මේ වාගෙන් යුක්තයි. එහෙනම් මේ ලෝකේ අපිට හඳුනා ගන්න පුළුවන් අසත්පුරුෂය අස්සද්දෝ හෝති. ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව කියන්නේ මේ තථාගතයන් වහන්සේ පිළිබඳව විශ්වාසයක් නැහැ. න ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ බෝධිය විශ්වාස කරන්නේ නැහැ. බුදු ගුණ පිළිගන්නේ නැහැ, දන්නේ නැහැ. ඒකයි. දැන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ තියෙනවා. බුදු ගුණ අනන්තයි කියලා අපි කියන්නේ. මේ බුදු ගුණ අනන්තයි කියන කාරණාව හරිය වැදගත් පින්වතුනි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ අපි දන්නවා නවාරාදී ගුණ. අරහං ගුණය අපි කියනවා. මේ අරහං ගුණය කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ආදියට සුදුසුයි. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ආදියට සුදුසුයි. ඉතින් මේ බුදු ගුණ දන්නේ නැති කෙනා මේ බුදුරජාණන් වහන්සේට කරන මේ පූජාවන් පිළිබඳව
ඒ ආමිස පූජා පිළිබඳව බොහෝ වෙලාවට විවේචනය කරනවා. අකමැති වෙනවා. ඒවට කැමති නැහැ. දැන් අපි දන්නවා මේ රුවන්වැලි මහා සෑයේ විශාල පුද පූජාවක් තියෙනවා. සමහර කෙනෙක් මල් 84000ක් පූජා කරනවා. පහන් 84000ක් පූජා කරනවා. එතකොට කෙනෙක් මොකද කරන්නේ? කෙනෙක් කල්පනා කරනවා මේ මොකටද මෙච්චර වියදම් කරන්නේ? මේ පහන් 84000කට ඇයි මෙච්චර වියදම් කරන්නේ? ඇයි යා එහෙම කරන්නේ? එහෙම හිතන්නේ. එයාට වටින්නේ අර පහන් වලට යන වියදම විතරයි. එයාට බුදුගුණ ලොකු නෑ. ඒකයි. බුදුගුණ ගැන දන්නේ නෑ. එතකොට ඒ බුදුගුණ අනන්තයි කියලා දන්නේ. ඒ පහන් වලට යම් මහන්සියක් වැයක් ගියා නම් ඊට වඩා ඒ බුදුගුණ ගැන හිතන කෙනාට බුදුගුණ ගැන දන්න කෙනාට ඊට වඩා මහා බල සම්පන්න ආයුෂ වර්ණ සැප බල කියන කාරණාවන් ලබන්න පුළුවන්. ඒ පින්කම ගැන අනේ මේක මහා ශ්‍රේෂ්ඨ පින්කමක් නේද කියලා සිතන සිතින්ම කල්පනා කරන කල්පනාවෙන්ම එහෙමයි. එතකොට ඒ සිතක් සිතලා එහෙම හිතන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේට කරන මේ පින්කමේ මේ ගැන අසත්පුරුෂ තැනැත්තා මොකද්ද කරන්නේ? ඒක විවේචනය කරන. ඇයි මෙච්චර වියදම් කරන්නේ? කංචුකයක් පූජා කරනකොට කෙනෙක් කල්පනා කරන්න ඕන අපරාධ මේ රෙදි මේ වාගෙන් දුප්පත් කෙනෙකුට ඇඳුම් අරන් දුන්නා නම් වටිනව නේද කියලා. හැබැයි එහෙම බුදුරජාණන් වහන්සේට ඒ විදිහට පූජාවන් පවත්වනකොට එතනදී අපි කල්පනා කරන්න ඕන මොකද්ද? මේ බුදු පියාණන් වහන්සේගේ ගුණ කොයි තරම් තියනවද කියලා. එක සිතුවිල්ලක්වත් එහෙම හිතන්නේ නැතුව ඒ පූජාවන් දකිනකොට කල්පනා කළ යුත්තේ මොකද්ද? බුදු ගුණ අනන්තයි කියලා. ඒක තමයි හිතන්න ඕනේ. දැන් අපි බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය හින්දාද? නැහැ. බුදුරජාණන් වහන්සේට ඒ දේවල් අවශ්‍ය නැහැ. බලන්න පින්වතුනි එක දවසක් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න කිට්ටු වෙලා ඉන්නකොට ආලාර කාලාමගේ ශ්‍රාවකෙක් ඉන්නවා. එයා ඇවිල්ලා ආලාර කාලාමට මෙන්න මේ වගේ ධානයක් තිබුණා කියලා කියනවා. ඒත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මෙහෙම ධානයක් තිබුණා. ඒ කියන්නේ ඊට වඩා ඥාන දර්ශනයක් මේ ධානය පිළිබඳව මතක් කරනකොට ඒ ආලාර කාලාමගේ ශ්‍රාවකයා කියන ස්වාමීනි මට මේ ආලාර කාලාම ගැන තිබිච්ච මේ ශ්‍රද්ධාව මං හුළඟේ පා කරලා අරිනවා කියලා. එහෙම සතුටු වෙලා එයා පැහැදිලා බුදුරජාණන් වහන්සේට එයා ගාව තිබිච්ච වස්ත්‍ර යුගලයක් පූජා කරනවා. මේ කියන ස්වාමීනි මේ වස්ත්‍ර මම මේ ඒ මාලිගාවේ පරිහරණය කරනවා. එතකොට පින්වතුනි ඒවා ඒක එකක් බුදුරජාණන් කියනවා මට එකක් පූජා කරන අනිත් එක ආනන්ද හඳුනන පූජා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට ඒවා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය හින්දාද පූජා කරන්නේ? නැහැ. ඒවයි පූජා කරන කෙනාටයි වැදගත් වෙන්නේ. පින්වතුනි දන්නව ඔබ සුළු එක්සලු බමුණා ගැන අහලා තියෙනවද? සුළු එක්සලු චූල ඒකසාටක බමුණ කියලා යට කියන්නේ. මේ චූල ඒකසාටක බමුණා පින්වතුනි දවසක් බණහඬ ගියාම බණ අහලා පැහැදීමටපත් වුණා. හරි දුප්පත් මිනිසෙක්. එයාට තමන්ගේ නෝනටයි එයාටයි එකම වස්ත්‍රයයි තිබුණේ මේ උඩට පොරවගෙන යන්න. වහගෙන සුදු රෙද්ද උත්තර සාටකේ වෙන්නේ නැති. ඉතින් මේක බණහලා ඉවරුනාම පස්සන ප්‍රීතියෙන් පිනා ගියා මේ බමුණා. මෙයාට හිතුණා මේක පූජා කරන්න ඕනේ කියලා. එතකොට මෙයා මේක පූජා කළා. මේකේ දීර්ඝ කතාවක්. ඉතින් මෙයා මේක පූජා කළා පින්වතුනි. මේ සාටකේ බුදුරජාණන් වහන්සේට වැඩක්ද? මේක බුදුරජාණන් වහන්සේට වැඩක් ඇති එකක් නෙවෙයි. එහෙනම් ඒක පූජා කරන්නේ ඇයි? ඒක පූජා කිරීම තුලින් අපිට මොකද්ද වෙන්නේ? ඒ බමුණට කොච්චර යහපතක් සිද්ධ වෙනවද? ඒකයි.
ඒක නිසා මේ බුදු කෙනෙකුන්ට මේ දෙයක් පූජා කරනකොට අනේ මේක බුදුරජාණන් වහන්සේට ඕනද වැඩක්ද කියන එක නෙවෙයි හිතන්න ඕන. කල්පනා කරන්න ඕන ඒ තුලින් කොයිතරම් අර්ථයක් සිද්ධ වෙනවද කියලා. ඒක පූජා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට සිතේ ඇතිවෙන ඒ කුසල චිත්තයන් දකින්න ඕන. ඒ සිතට කොයිතරම් පිටුවහලක් වෙනවද කියන එක දකින්න ඕන. ඒ නිසා ඒ බුදුගුණ නොදන්න කෙනාට තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඕක වැඩක්ද කියලා. අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් පූජා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේක වළඳලා බඩගින්න නිවා ගන්නවා කියන තැනකින් නෙවෙයි. ඒ පූජා කරනකොට අපේ සිතේ කොයිතරම් ශ්‍රේෂ්ඨ කුසල් ඇති වෙනවද? එතකොට ධර්මයේ නොදන්න හින්දාම නෙවෙයි ඒව පූජා කරන්නේ. ධර්මයේ දන්නවා. ප්‍රඥාව වැඩි වෙන්න මේ පූජාව මනාව හොඳට කරනවා මිසක ඒක අඩු කරන්නේ නැහැ. ඥානවන්තය ධර්මයේ දන්න කෙනා. එතකොට මේ අසත්පුරුෂ ගති අපි කතා කරනකොට සමහර ඇත්තෝ පින්වතුනි පුරුදු වෙලා ඉන්නවා. අනිත් අය කරන පින්කම් පිළිබඳව වැරදි විදියට හිතන්න. අපරාධේ. ඒ තැනැත්තා පිළිබඳව මොනවා හරි අඩුපාඩු අපේ හිතේ තියෙන්න පුළුවන් පෘථග්ජන ස්වභාවය නිසා. හැබැයි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා කරුණාවන්තයි, මහා ප්‍රඥාවන්තයි, බුදුගුණ අනන්තයි කියලා දන්නවා. එහෙනම් කල්පනා කරන්න ඕන මොකද්ද? ඒ කරන කෙනා පිළිබඳව නෙවෙයි බුදුගුණ අනන්තයි කියලා හිතන්න ඕන. කල්පනා කරන්න ඕන බුදුගුණ අනන්තයි කියලා. පින්වතුනි කවුරු කුසල කර්මයක් කරත් කොයි කෙනා කරත් එයාගේ සිතේ ඒ පින්කම කරන කෙනාගේ සිතේ ඇති වෙනවා කුසල සිත්. මේ කුසල සිත් හරි බලවත් පින්වතුනි. අපි සඳහන් කරන මේ සෝමනස් සහගත ඥාන සම්පයුක්ත කුසල් සිතක් ගැන කල්පනා කරන කතා කරනකොට පින්වතුනි එතනදී උපදිනවා මේ කුසල් සිත උපදින්න බලපාන්නේ මොනවද? තියෙන කරුණු ටිකක් අපි කතා කරොත් එහෙම මේ කුසල් සිතක් කියලා කියන්නේ අපිට මේ මහා කුසල් සිතක් කියලා කියන්නේ අපිට මේ නැවත බල සම්පන්න ඒ ආත්ම භාව ප්‍රතිලාභයක් ලබන්න සුගති ආත්ම භාවයක් ලබන්න හේතු වෙන එකක්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න හේතු වෙන එකක්. අද අපි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී ජීවිතයක් ලබාගෙන ඉන්නේ ඒ වගේ කරපු කුසල කර්මයක් නිසා. සමහර වෙලාවට අපි පවත්වන ලද බුද්ධ පූජාවක් නිසා වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ කුසල කර්මයකට කවදාවත් අනේ වැඩක් නැහැ අපරාධි කියලා කල්පනා කරන්න හොඳ නැහැ. නිකම්ම තියෙන හිතෙන් අනේ බුදුගුණ අනන්තයි කියලා කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඒතකොට එහෙම හිතලත් මහා කුසල් සිත් උපදිනවා. කුසල් සිතක් උපදිනකොට දැන් යම් කිසි කෙනෙකුට කුසල් සිතක් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. රූපයක් අරමුණු කරගෙන. රූපාරම්මණං වා රූපයක් අරමුණු කරලා කුසල් සිත් උපදිනවා. යස්මින් සමේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්තං කුසලං චිත්තං uppannෝ හෝති රූපාරම්මණං වා යම් ආකාරයම් වේලාවක යම් සනේක ඥාන සම්පයුත්ත කුසල් සිතක් උපදින්න පුළුවන් රූපාරම්මණයක් ඇසුරු කරගෙන සද්ධාරම්මණයක් ඇසුරු කරගෙන රූපයක් ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේගේ රූපයක් බුදු පිළිම වහන්සේ නමක් ඇසුරු කරගෙන කුසල් සිතක් උපදින්න පුළුවන්කම තියෙනවා. සද්ධාරම්මණං වා ශබ්දයක් ඇසුරු කරගෙන කුසල් සිතක් උපදින්න පුළුවන්කම තියෙනවා. බලවත් කුසල් සිතක්. ගන්ධ ආරම්මණං වා ගන්ධයක් ඇසුරු කරගෙන කුසල් සිතක් උපදින්න පුළුවන්. ඒ වගේම පොට්ටබ්බ ආරම්මණ පොට්ටබ්බයක් ඇසුරු කරගෙන කුසල් සිතක් උපදින්න පුළුවන්. ධම්ම ආරම්මණං වා මේ රස ආරම්මණ රසයක් අරමුණු කරගෙන කුසල් සිතක් උපදින්න පුළුවන්. ඒ වගේම ධම්ම ආරම්මණං වා අරමුණක් ධර්මාරම්මණයක් අරමුණු කරගෙන කුසල් සිතක් උපදින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කරන කෙනා කවුද? සමහරවිට අපි අකමැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම අකමැති කෙනෙක් වුණත් ඒ තැනැත්තාගේ සිතෙහි මෙන්න මේ දේවල් උපදිනවා. එතකොට ඒක දකින්න පුළුවන් වෙන්න ඕන ඥානිය. එතකොට අන්න එහෙම ඒ කාරණාව
අපි දකින්න නැතුව ඒ කරන කුසල් අකුසල් මේ කරන පින්කම් විවේචනය කරන්න ගියොත් කෙනෙකුට වෙන්නේ මොකක්ද? එයා අපරාධේ. එයාගේ මහා වටිනා අවස්ථාව නැති කරගන්නවා. ඒතර සද්ධාව නැති කෙනා මොකද කරන්නේ? අපරාධ මේ මිද මුදල්, අපරාධ මේ සල්ලි කියලා කල්පනා කරනවා. පින්වතුනි මේ සද්ධාව ඒ වගේම ධර්මයේ දන්න කෙනා කවදාවත් මේ දේවල් විවේචනය කරන්නේ නැහැ. එතකොට ධර්මයේ දන්න කෙනා දන්නවා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිම මේ රූප වේදනා සංඥා සංකාරයන්ගෙන් සකස් කරගන්න මේ උපාදාන ස්කන්ධයක්ම නැත්තම් මේ ස්කන්ධ ටිකක් මතමයි අපි බුදුරජාණන් වහන්සේ හදාගන්නේ කියන කාරණාව දන්නවා. එහෙම දැනගත්තත් අර කුසල කර්මය ගැන අපරාධී කියන්නේ. එහෙනම් එහෙම කෙනෙක් අපරාධී කියලා ඒ කුසල කර්මයක් ගැන කියනවා නම් එතන මොකක්ද තියෙන්නේ? අස්සද්දෝ හෝති. ශ්‍රද්ධාව නැහැ. අශ්‍රද්ධෝ කියලා කියන්නේ මොකද්ද? ඒ සත්පුරුෂයාගේ ධර්මයක්. අසද්දෝ කියලා කියන්නේ සත්පුරුෂයාගේ ධර්මයක්. මේ අසද්දෝ කියලා කියන්නේ අසත්පුරුෂයාගේ ධර්මයක්. අසද්දෝ කියලා කියන්නේ අසත්පුරුෂ ධර්මයක්. අන්න ඒකයි සඳහන් කරේ පින්වතුනි. අසත්පුරුෂ මේ අසද්දෝ හෝති කියන කාරණාව. මේක තමයි අසත් ධම්ම සමන්නාගතෝ කියන කාරණාව පළවෙනි කාරණාවෙන් පැහැදිලි කරන්නේ. බලන්න පින්වතුනි මේ සූත්‍රයක් ගත්තම කොයිතරම් වටිනා දහම් කරුණු මේ වගේ තියෙනවද කියලා. එතකොට නැවත දේශනා කරන භාග්‍යතුන් වහන්සේ අහීරිකෝ හෝති අනොත්තප්පී හෝති. මේ අසත්පුරුෂයාගේ ස්වභාවය කියනවා අහීරිකයි. අහීරික කියලා කියන්නේ පවට ලැජ්ජාවක් නැහැ. පවට බයක් නැහැ කියන එක. එතකොට දැන් අපිට තියෙනවා පින්වතුනි උපතින්ම දෙමාපියන්ගෙන් පුරුදු වෙච්ච වැරදි දේවල් කරන්න බයක් තියෙනවා. ලැජ්ජාවක් තියෙනවා. එතකොට මේ අසත්පුරුෂයාට එයාට වැරදි කරන්න බයක් නැහැ. ලැජ්ජාවක් නැහැ. හැබැයි හරි දේවල් කරන්න බයක් තියෙනවා. හරි දේවල් කරන්න ලැජ්ජාවක් තියෙනවා. එයා ලැජ්ජයි කාට හරි දානයක් දෙන්න. එයාට මේ බයයි සමහර වෙලාවට දන් දෙන්න. එහෙම එකක් තියෙනවා. හැබැයි අර වැරදි කරන්න බය නැහැ. පව් කරන්න බය නැහැ. අන්න අසත්පුරුෂ ධර්මේවා. ඒ වගේම සමන්නාගතයි. ඒ වගේම අපස්සුතෝ හෝති අල්පස්ෘතයි. එතකොට දැන් අපි බහුශෘති මේ සත්පුරුෂයා ගැන කතා කරනකොට මේ එයා බහුශෘතයි. අපස්සුතෝ හෝති කියලා කියන්නේ පින්වතුනි ශ්‍රුතේ නැහැ. ධර්මයේ දන්නේ. ධර්මයේ දන්නේ. ධර්මය අහලා නැහැ. ධර්මයේ ගැන ගාණක් නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් එතකොට මේ ගොඩාක් මේ දේවල් දන්නවා බහුශෘතයි කියලා කියනකොට මේ ශාසනය කතා කරන්නේ මේ ලෝකේ දේවල් ගැන නෙවෙයි. මෙතනදී පැහැදිලි කරන්නේ මේ තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය පරියප්ති ධර්මය දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඊටාම අඩුවෙන් තමයි. දන්නේම නැහැ. එතකොට අන්න ඒ නොදන්න බව ධර්මයේ නොදන්න බවට කියනවා අපස්සුතයි කියලා. ඒ වගේම ඒ අසත්පුරුෂයාගේ ගතිය ස්වභාවය තමයි කුසීතයි. පින්වතුනි කුසීතයි කියලා කියන්නේ මේ කුසල් දහම් කරන්නට වැරදි කරන්නට නෙවෙයි. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර ආදී කරන්නට නෙවෙයි. කුසල් දහම් කරන්නට කුසීතයි. ඒවට කම්මැලි. ප්‍රාණඝාතයට කැමති. ඒකට ඕන වෙලාවක නැගිටලා එනවා. හොරකම් කරන්නට කැමති. කාම මිත්‍යාචාරයට කැමති. ඒකට ඕන වෙලාවක ඉදිරිපත් වෙනවා. රාමෙර පානය කරන්න, බොරු කියන්න ඕන වෙලාවක ඉදිරිපත් වෙනවා. දුෂ්චරිතයට කැමති. ඒකට කුසීතකම නෙවෙයි මේ කියන්නේ. කුසල ධර්මයට කුසීතයි. ඒ වගේම මුට්ටස්සති සිහි මුලා වෙච්ච ස්වභාවයෙන් ඉන්නේ. කුසලයේ මොකද්ද? මේක වැරදි එකක්, මේක හරි එකක් කියලා සිහිය නැහැ. ඉතා ඉක්මනින් සිහි මුලා වෙනවා. හරි දේ, වැරදි දේ පිළිබඳව සිහියක් නැහැ. ඒකයි. ඊළඟට දුප්පඤ්ඤෝ හෝති. ප්‍රඥාව නැහැ. දුප්පඤ්ඤෝ හෝති.
අන්න ඒ විදිහට පැහැදිලි කරනවා. එතකොට දුප්පඤ්ඤෝ කියලා මෙතන පින්වතුනි සඳහන් කරනකොට අපි මේ ධර්මයේ ප්‍රඥාව ගැන ලස්සන විග්‍රහයන් තියෙනවා. ජාත ප්‍රඥාව. ඒ කියන්නේ මේ උපතින්ම එන ප්‍රඥාවක් තියෙනවා. ජාත ප්‍රඥාව කියලා. දැන් අපි අර මුලින් මතක් කළා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් අපි ලබනවායි කියලා. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නට නම් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත කුසල චිත්තයක් තියෙන්න ඕන. ඒ කුසල චිත්තයකට විපාක විදියට තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ. එතකොට දැන් මේ ත්‍රි හේතුකයි කියලා කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන මේ කුසල් මූල තුනම යම් සිතක තියෙනවා නම් අන්න ඒකට කියනවා අලෝභෝ හෝති, අදේසෝ හෝති, අමෝහෝ හෝති කියලා. යම් කෙනෙක් යම් මලක් පූජා කරනකොට වෙන්න පුළුවන්. වන්දනා කරනකොට වෙන්න පුළුවන්. ගොඩාක් ධර්මතා තියෙනවා. මේක ප්‍රධාන ධර්මතාවයන් තමයි අලෝභ, අදේස, අමෝහ කියලා කියන එක. එතකොට ඒ වගේ තව ගොඩක් ධර්මතා තියෙනවා. එතකොට මෙන්න මේ බඳු වූ සිතකින් මේ විපාකයක් මේ වගේ කුසල් සිතකට එන විපාකයක් විදිහට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන්. එතන අන්න ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නිසා ඒ ලාභියාට තියෙනවා මේ ජාත ප්‍රඥාව. ඒතර උපතින්ම ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥාව කොච්චර වැදගත්ද පින්වතුනි. එයාට පුළුවන් ඒක නිසා එයා සුදුසුකමක් තියෙනවා ධර්මය අවබෝධ කරගන්න. මගඵල අවබෝධ කරගන්න සුදුසුයි. අන්න එහෙම ප්‍රඥාවක් තියෙනවා. ඒ ඊළඟට තියෙනවා ඒක එක ප්‍රඥාව. සමහර වෙලාවට මේ අසත්පුරුෂයා කියන කෙනාටත් ජාත ප්‍රඥාව තියෙනවා. ඊළඟට එතන සඳහන් කරනවා පින්වතුනි නිපක ප්‍රඥාව කියලා. මොකද්ද මේ නිපක ප්‍රඥාව කියලා කියන්නේ? සබ්බකිච්ච විජානන පාටිහාරීය පඤ්ඤා. සියලුම කටයුතු කාරණාවන් දැනගෙන කරන්න පුළුවන් ප්‍රඥාවක් තියෙනවා. ඒක. එතකොට මෙතනදී මේ බොහෝ වෙලාවට මේ අසත් ධර්මයක් විදියට යෙදෙන තැනක මේ නිපක ප්‍රඥාව නැහැ. ඒ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව ඇත්තේ නැහැ. තමන් කරන්න ඕන මොකද්ද, නොකරන්න ඕන මොකද්ද, හොඳ මොකද්ද, නරක මොකද්ද, කුසලයේ මොකද්ද, අකුසලයේ මොකද්ද කියලා තෝරගන්න පුළුවන් ප්‍රඥාවක් නැහැ. එතකොට එහෙම ප්‍රඥාවක් තියෙනවා. එතකොට ඒ දුප්පඤ්ඤෝ හෝති කියලා කියන්නේ ඒ බඳු ප්‍රඥාවක් නැහැ. ජාත ප්‍රඥාව තිබුණත් අර නිපාක ප්‍රඥාව කියන එක ඇත්තේ නැහැ. ඒ වගේම තව ප්‍රඥාවක් ගැන මේ ධර්මයේ කතා කරනවා. එතකොට එතනදී පැහැදිලි කරන්නේ විදර්ශනා ප්‍රඥාව කියන එක. එතකොට ඒ විදියට අපි අසත් ධර්ම කියලා කියන්නේ ඔන්න අසත් ධම්ම සමන්නාගතෝ හෝති කියලා කියනවා. ඒ අසත් ධම්ම සමන්නාගත කියලා කියන්නේ ඔන්න ඔය කාරණා ටික. ඔය විදියටම සත්පුරුෂයා ගැන කියනකොටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි කතා කරන්නේ සත්පුරුෂ මේ යා ගැනත් මේ සූත්‍රය පැහැදිලි කරනවා කියලා. සත්පුරුෂයා ගැන කතා කරනකොට පින්විතනේ ඔය විදිහටම කතමේච භික්කවේ සත්පුරුෂෝ සත්පුරුෂෝ කියලා අහනවා. එහෙම අහලා සත්පුරුෂයා සද්ධම්ම සමන්නාගතෝති සද්ධර්මයෙන් යුක්තයි. මොනවද? සද්දෝ හෝති. හිරිමා හෝති. ඔත්තප්පී හෝති. එයා ශ්‍රද්ධාව තියෙනවා. එයා කවදාවත් අර විදිහේ දේවල් විවේචනය කරන්නේ එයා කුසලයක් දැක්කොත් මේ ඒක බුදු ගුණ අනන්තයි කියලා බුදුරජාණන් වහන්සේ ගුණ තමයි දකින්නේ. කරන කෙනා අර අපරාධි මේ තරම් මුදල් වියදම් කරන්න කියලා හිතන්නේ. එයා ඒ කුසලයේ උපදවනවා. මොකද එයා දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ කුසල් සිත කොයිතරම් වටිනවද කියලා. පින්වතුනි යම් කිසි කෙනෙක් කුසල චිත්තයක් සිහි කරනවා නම් ඒකත් මහා බලවත් කුසල කර්මයක්. එතකොට අන්න ඒ විදිහට මේ ශ්‍රද්ධාවෙන් යුක්තයි සත්පුරුෂයා. බලන්න සත්පුරුෂයාගේ ස්වභාවය. ඒ වගේම හිරියොත්ප තියෙනවා. සදාචාරාත්මක බයක්, සදාචාරාත්මක ලැජ්ජාවක් තියෙනවා සත්පුරුෂයාට. ඒ වගේම බහුසුතෝ හෝති. මේ බහුසුත කියලා කියනකොට එතන පින්වතුනි කතා කරනවා පරියප්ති බහුසුත භාවය සහ පටිවේද බහුසුත භාවය කියලා. පරියප්ති බහුසුත භාවය කියලා කියන්නේ
අපි දන්නවා කවුද මේ ශාසනයේ බහුශ්‍රත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ වෙන්නේ ආනන්ද තෙරුන් වහන්සේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ එතන පරියප්ති බහුශ්‍රත භාවය තියෙනවා. හැබැයි ආනන්ද හාමුදුරන්ට පටිවේද බහුශ්‍රත භාවයක් තිබුණා. ඒ කියන්නේ මේ සත්‍ය ඥානය පිළිබඳව. එතකොට මෙන්න මේ බහුශ්‍රත භාවයන්ගෙන් යුක්තයි සත්පුරුෂයා. එතකොට මේ දෙකෙන් එකක්වත් නෑ සත්පුරුෂයාට. ඒකයි. ඊළඟට සත්පුරුෂයා ආරද්ධ වීරියෙන් යුක්තයි. එයා කුසලයට කම්මැලි නැහැ. ආරද්ධ වීරියෙන් යුක්තයි. කුසලයේ සඳහා එයා උද්‍යෝගිමත්. කුසලයේ සඳහා. ඒ සත්පුරුෂයේ ගති, ලක්ෂණ, ස්වභාවයන් කුසලයේ සඳහා ආරද්ධ වීරියෙන් යුක්තයි. ඊට පස්සේ සම්මා සත් මේ උපට්ඨිත සතිතා. එයාට එළඹ සිටි සිහිය තියෙනවා. කුසලයේ දන්නවා අකුසලයේ දන්නවා. මේක කුසලයක් මේක කරන්න හොඳ නෑ. මේක අකුසලයක් මේක කරන්න හොඳ. මේක කුසලයක් මේක කරන්න හොඳයි. මේක අකුසලයක් මේක කරන්න හොඳ නෑ කියලා දන්නවා. සත්පුරුෂයා. ඒ සිහිය තියෙනවා. ඒ වගේම පඤ්ඤවතෝ හෝති. ප්‍රඥාවන්තයි. ප්‍රඥාවන්තකම කියලා කියනකොට එයාට ජාත ප්‍රඥාවක් තියෙනවා, නිපක ප්‍රඥාවක් තියෙනවා, විදර්ශනා ප්‍රඥාවක් තියෙනවා. අන්න සත්පුරුෂයාගේ ස්වභාවය පිණුතුනි. එතකොට මෙතනදී අපි ඔන්න සත්පුරුෂයා අඳුරාගත්තා. සත්පුරුෂ ධර්ම දන්නවා, අසත්පුරුෂ ධර්ම දන්නවා. මේ විදිහට තමයි භාගතුන් වහන්සේ මේ පළවෙනි කාරණා විග්‍රහ කළේ අසද්දෝ හෝති කියන එක. ඒ වගේම සද්දෝ හෝති කියන එක. නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමේච භික්කවේ අසත්පුරුෂෝ අසත්පුරුෂ බත්ති හෝති. අසත්පුරුෂයා අසත්පුරුෂ බත්ති වෙන්නේ කොහොමද? අසත්පුරුෂ බත්ති කියලා කියනවා අසත්පුරුෂයා භජනය කරන සුළුයි. යේතේ සමන බ්‍රාහ්මන අසද්දෝ හෝති අහිරිකෝ හෝති අනොත්තප්පී හෝති අපස්සුතෝ කුසීතෝ හීන වීරියෝ. මේ අසත්පුරුෂයා මෙන්න මෙබඳු වූ ගති ලක්ෂණයන්ගෙන් යුක්ත තැනැත්තන් මිත්‍රයන් කොට වාසය කරනවා. අසත්පුරුෂයාට කවදාවත් සද්ධාව තියෙන අය යාළුවෝ වෙන්නේ නැහැ. ඒ වගේම හිරියොත්ප්ප තියෙන අය මේ අසත්පුරුෂයාගේ යාළුවෝ වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රඥාව බහුශ්‍රතයෝ කුසල් කරන වීරියෙන් කුසල් කරන කෙනෙක්, ඒ වගේම එළඹ සිටි සිහිය තියෙන කෙනෙක්, ප්‍රඥාවන්තයෙක් කවදාවත් මේ අසත්පුරුෂයාගේ හිතවත් කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අසත්පුරුෂයාගේ හිතවත් කෙනෙක් බවට පත් වෙන්නේ හැම වෙලාවකදීම කවුද? අර ශ්‍රද්ධාව නැති, වීරිය නැති, ඒ වගේම උපට්ඨිත සතිය නැති, ප්‍රඥාව නැති අල්පශ්‍රුත තැනැත්තෙක්. අල්පශ්‍රුත කියලා කියනකොට ධර්මයේ දන්නේ නැති. සමහර වෙලාවට මේ ලෝකේ දේශපාලනය පිළිබඳව, ඒ වගේම ලෝකේ රජවරු පිළිබඳව නොයෙක් කාරණා පිළිබඳව කෙලවරකට යන තාක් දන්නවා ඇති. හැබැයි ඒත් බහුශ්‍රුත කියන්නේ නැහැ. බහුශ්‍රුත කියන්නේ එක්කෝ පරියප්ති ධර්මයේ දැනගන්න ඕන. එහෙම නැත්නම් පටිවේදේ දැනගන්න. චතුරාර්ය සත්‍ය පටිවේද පරියප්තිය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම තියෙන්න ඕන. අවබෝධය. සුතමේ ඥානෙ තියෙන්න. මෙන්න මේ දෙකෙන් එකක් තියෙන්න ඕන. එතකොට අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕන. එතකොට අපින්වතුනි මෙන්න මෙබඳු වූ තැනැත්තෝ, මේබඳු ශ්‍රද්ධාව තියෙන, ඒ වගේම හිරියොත්ප්ප තියෙන, ඒ වගේම වීරිය තියෙන බහුශ්‍රුත පුජ්‍යලයෝ කවදාවත් සත්පුරුෂයන්ට හිතවත් වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ කාරණාව හරි වටිනවා නේද? එතකොට ඒක තමයි අසත්පුරුෂ බත්ති හෝති කියන්නේ. ඔය විදිහට සත්පුරුෂ බත්ති හෝති කියලා විග්‍රහ කරන තථාගතයන් වහන්සේ ඒ තමයි සත්පුරුෂය ඇසුරු කරන්න කැමති කවුද? යේ තේ සමන බ්‍රාහ්මන සද්දෝ හෝති හිරිමා හෝති ඔත්තප්පී හෝති. කියන්නේ ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, බහුශ්‍රුත භාවය, මේ ආරද්ධ වීරිය, ඒ වගේම උපට්ඨිත සතිය, ප්‍රඥාව තියන අය තමයි සත්පුරුෂය ඇසුරු කරන්න කැමති වෙන්නේ.
සත්පුරුෂයා කවුද කියලා දැන් ඔබට තේරෙනවා ඔබ කවුද ඇසුරු කරන්නට ඔබ කැමති කියලා නේ. එහෙනම් ඔබගේ හිත නිතරම ප්‍රිය කරන්නේ කොයි වගේ අයද? එහෙනම් ඔන්න අසත්පුරුෂ සත්පුරුෂ ලක්ෂණ හොයා ගන්න පුළුවන්. ඔබ කැමති නිතරම පස්පවින් නැත්නම් පංච පාපයන්ගෙන් යුක්ත අය නම් ඇසුරු කරන්නට ඔබට තේරුම් ගන්න පුළුවන් තමන්ගේ හිතේ තියෙන ස්වභාවයනේ. එහෙනම් ඒක තේරුම් ගන්න ඕන. එතකොට ඒක තමයි අසත්පුරුෂ බත්ති හෝති කියලා කිව්වේ. ඒ වගේම සත්පුරුෂ බත්ති හෝති කියලා කිව්වේ ඒ කාරණාව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කතමේච භික්කවේ අසත්පුරුෂ මන්ති හෝති. අසත්පුරුෂ චින්ති හෝති. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි අසත්පුරුෂ චින්ති හෝති. අසත්පුරුෂ විදියට හිතනවා. කොහොමද අසත්පුරුෂ විදියට හිතන්නේ? ඉද භික්කවේ අසත්පුරුෂෝ අත්තභ්‍යාබාදායපි චින්තේති. පරභ්‍යාබාදායපි චින්තේති. උභයභ්‍යාබාදායපි චින්තේති. මොකද්ද පින්වතුනි අත්තභ්‍යාබාදායපි චින්තේති කියන්නේ? තමන්ට ආබාධ පිණිස හිතනවා. මේ තමන්ට ආබාධ පිණිස හිතනවා. මොකද්ද තමන්ට ආබාධ පිණිස හිතනවා කියලා කියන්නේ? තමන්ට ආබාධ පිණිස හිතනවා කියලා කියන්නේ පින්වතුනි එතන තේරුම් ගන්න ඕන ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරය ආදී පිණිස හිතනවා. එහෙම කල්පනා කරනවා. සත්තු ප්‍රාණඝාතයට හිතනවා. ඒක කරන්න හොඳ විදි, කරන්න පුළුවන් විදි, කරන ක්‍රම කල්පනා කරනවා, හිතනවා. ඒ වගේම මුසාවාද, පිසුනාවාච, පරුසාවාච බොරු කියන්න ඕන විදිය, හිස් වචන කතා කරන්න ඕන විදිය, ඒ වගේම පරුස වචන කතා කරන්න ඕන විදිය හිතනවා. කේලම් කියන්න ක්‍රම හිතනවා. කේලම් කියන ක්‍රම. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියන මේ විදියට හිතනවා. එතකොට එහෙම හිතනකොට මොකද්ද වෙන්නේ? එහෙම හිතනකොට මොකක් පිණිසද හිතන්නේ? අත්තභ්‍යාබාදායපි. තමන්ට ආබාධ පිණිස තමයි එහෙම කල්පනා කරන්නේ. ඒතර තමන්ට ආබාධ පිණිස කල්පනා කරනවා. ඒකයි. පින්වතුනි ඔන්න මේ අසත්පුරුෂ චින්තනය. ඒ වගේම පරභ්‍යාබාදායපි චින්තේති. අනිත් අයට ආබාධ පිණිසත් හිතනවා. අනිත් අයට ආබාධ පිණිසත් හිතනවා. එතකොට කොහොමද අනිත් අයට ආබාධ පිණිස හිතන්නේ? ප්‍රාණඝාත ඔය දස අකුසල කර්මපතම තමයි. ප්‍රාණඝාතයෙන් අනිත් අයට හානි සිද්ධ වෙනවා. අදත්තාදානෙන් අනිත් අයට හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම කාම මිත්‍යාචාරයෙන් අනිත් අයට හානියක් සිද්ධ වෙනවා. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියන දේවල් වලින් අනිත් අයට අයහපතක් සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා කල්පනා කරනවා කියන්නේ අනිත් අයට අයහපතක් සිද්ධ වෙනවා කියන එක. ඒ වගේම අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. අවිජ්ජාව කියන්නේ දැඩි ලෝභයනේ. එතකොට මේ ඒ ලෝභය උපදින විදිහට කල්පනා කරනවා. ලෝභය ඇති වෙන විදිහට මේ දේවල් කල්පනා කරනවා, හිතනවා. ඒ වස්තු තණ්හාවෙන් මේවා කොහොමද තමන්ගේ කොටස වැඩි කරගන්නේ? ඒ විදිහට ඒ වස්තුව පිළිබඳව ඇලිලා ඒක සිහි කරමින් කල්පනා කරනවා. එතකොට එහෙම කල්පනා කරනකොට අනිත් අයගේ වස්තුව ගැන ආසාවෙන් හිතනකොට ඒක සමහර වෙලාවට ඒ සිතුවිල්ල නිසා තව කෙනෙක් ඝාතනය කරන්න, මරන්න එතකොට ඒක අනිත් අයට ආබාධ පිණිස හිතීම. එතකොට පින්වතුනි අපේ හිත, අපේ කල්පනාව නිසා කොයිතරම් අයහපතක් කෙනෙකුට වෙන්න පුළුවන්ද? එහෙනම් ඒකෙදි තේරුම් ගන්න ඕන එකක් තමයි අපි මේ වස්තු තණ්හාවෙන් තව කෙනෙක් ගැන හරි, දැන් අවිජ්ජා කියලා කියනකොට තව පුජ්‍යලයක් ගැන තණ්හාවෙන් හිතනකොට මේක වටින කෙනෙක් ආසාවෙන් ඒ වස්තුව ගැන කල්පනා කරනවා. මේක මගේ කරගන්න ඕන, ගන්න ඕන, තියාගන්න ඕන කියලා තණ්හාවෙන් යුක්තව ඒකේ බැඳෙනවා, ඇලෙනවා නම් ඒක Tamanටත් අයහපත පිණිස පවතිනවා, අනිත් අයටත් අයහපත පිණිස පවතිනවා. එහෙමයි. ඒ වගේම මිච්ඡා දිට්ඨියත් එහෙමයි.
ව්‍යාපාද කියලා කියනකොට අනිත් අයට දැන් යම් කිසි කෙනෙක් තව කෙනෙක් ඝාතනය කරන්න හිතනවා නම්, තව කෙනෙක් ගැන වෛර බඳිනවා නම්, එතනදි වෙන දේ මොකද්ද? එතනදි පින්වතුනි තමන්ටත් අයහපතක් වෙනවා. කාට හරි වෛර කරනකොට, තරහා ගන්නකොට, කේන්ති ගන්නකොට තමන්ට අයහපතක් සිද්ධ වෙනවා. අනිත් අයටත් අයහපතක් සිද්ධ වෙනවා. දෙපැත්තටම. මේ විදිහට මේ අසත්පුරුෂ චින්තී කියලා කියන්නේ අත්තභ්‍යාබාධායපි, පරභ්‍යාබාධායපි, උභයභ්‍යාබාධායපි. තමන්ට ආබාධ පිණිස, අනිත් අයට ආබාධ පිණිස, ඒ වගේම දෙපැත්තටම දෙපාර්ශවයටම ආබාධ පිණිස කල්පනා කරනවා කියන කාරණාව. ඊළඟට කතමේච භික්කවේ දැන් ඔය විදිහටම පින්වතුනි පෙන්වනවා සත්පුරුෂ මන්ති කියලා. සත්පුරුෂ චින්තී කියලා. මොකද්ද සත්පුරුෂ චින්තනය? සත්පුරුෂයා කල්පනා කරන්නේ කොහොමද? සත්පුරුෂයා කල්පනා කරන්නේ පින්වතුනි නේව අත්තභ්‍යාබාධ තමන්ට ආබාධ පිණිස හිතන්නේ. අනිත් අයට ආබාධ පිණිස හිතන්නේ. දෙපැත්තටම ආබාධ පිණිස හිතන්නේ. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න තමයි එයා කල්පනා කරන්නේ. හොරකම් කරන එකෙන් වැළකීලා ඉන්න විදිහයි කල්පනා කරන්නේ. කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්න විදිහ තමයි හිතන්නේ. ඒ වගේම මුසාවාද, පිසුනාවාච, පරුසාවාච සම්පප්පලාපයන්ගෙන් වැළකීලා ඉන්න විදිහ තමයි කල්පනා කරන්නේ. හිස් වචන කියන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. බලන්න බොරු කියන්නේ නැති එකෙන් Tamanටයත් යහපතක් වෙනවා. එතකොට Taman සත්‍ය කතා කරනවා කියලා කල්පනා කරනකොට, හිතනකොට Tamanට යහපතක් සිද්ධ වෙනවා. ඒ වගේම Taman සත්‍ය මේ හිස් වචන කතා කරන්නේ නැහැ කියලා හිතන එකෙන් Tamanට යහපතක් වෙනවා. ඒක සඳහා Tamanගේ හිත පවත්වන එකෙන්. ඒ විදිහට මේ මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියන දේවල්. ඒවා හිතන්නේ. ඒ වගේම වැළකීලා ඉන්න තමයි කල්පනා කරන්න සත්පුරුෂ මන්ති කියලා කියනවා. සත්පුරුෂ මේ චින්ති. එතකොට අසත්පුරුෂ මේ චින්ති, සත්පුරුෂ චින්ති හෝති කියලා කාරණාවන් තමයි මේ විදිහට අපි ඉගෙන ගත්තේ. ඊළඟට තියෙනවා කතමේච භික්ඛවේ සත්පුරුෂ අසත්පුරුෂ මන්ති. අසත්පුරුෂ මන්ත්‍රණය මොකක්ද? අසත්පුරුෂයාගේ සාකච්ඡාව. පින්වතුනි අසත්පුරුෂයා කතා කරන්නෙම ප්‍රාණඝාතය. දැන් සාකච්ඡා කරනවා නම් එයා සාකච්ඡා කරන්නෙම එක්කෝ ප්‍රාණඝාතයක් කරන්න. එහෙම නැත්නම් හොරකම් කරන්න. ඒ විදිහට තමයි කල්පනා කරන්නේ. ක්‍රමානුකූල සූක්ෂම හොරකම් කරන විදි. එයා එහෙම තමයි කල්පනා කරන්නේ. මේ සාකච්ඡා කරන්නේ. ඒ වගේම කාම මිත්‍යාචාරයට. ඒවා කොහොමද කරන්නේ කියන එක තමයි කල්පනා කරන්නේ. ඒ වගේම මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප. අනිත් අය රවට්ටන විදිය, කේලම් කියන විදිය ඒවා තමයි කල්පනා කරන්නේ. සාකච්ඡා කරන්නේ. ඒ වගේම අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨිය. මෙන්න මේ දේවල් අනිත් මේ පිළිබඳව තමයි සාකච්ඡාවන් තියෙන යාට. මන්ත්‍රණයන් තියෙන්නේ. ඒවට කියනවා පින්වතුනි අසත්පුරුෂ මන්ති කියලා. සත්පුරුෂ මන්ති කියලා කියන්නේ සත්පුරුෂයන් එකතු වුණොත් කතා කරන්නේ මොනවද? කොහොමද ප්‍රාණඝාතයෙන් වළකින ක්‍රමය? කොහොමද හොරකම් නොකර ඉන්නේ? කොහොමද කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව ඉන්නේ? එතකොට ඒ සඳහා තියෙන ක්‍රම මොනවද? ඒ කාමයෙන් වෙන් වෙලා ඉන්නේ කොහොමද? නෙක්ඛම්මේ දියුණු කරන්නේ කොහොමද? හිතේ ඇති වෙන කාමච්ඡන්ද නැති කරන්නේ කොහොමද කියලා තමයි සත්පුරුෂයා සාකච්ඡා කරන්නේ. ඒ වගේම මේ සත්පුරුෂයා පින්වතුනි සාකච්ඡා කරන්නේ කොහොමද මේ සත්‍ය කතා කරන්නේ? ඒ වගේම හොඳ වචන කතා කරන්නේ කොහොමද? කොහොමද බිඳුණු අය සමගි කරවන්නේ? කොහොමද සමගි අයට අනුබල දෙන්නේ? අන්න සත්පුරුෂයාගේ සාකච්ඡාව එහෙමයි. එයා එහෙමයි සාකච්ඡා කරන්නේ. එයා හිතන්නේ එහෙමයි. ඊට පස්සේ එයා සාකච්ඡා කරන්නේ අනබිජ්ජා, අභ්‍යාපාද, සම්මාදිට්ඨි කියන දේවල් ඇති කරගන්න විදිහ. එතකොට එහෙමයි පින්වතුනි. ඒවට කියනවා සත්පුරුෂ මන්ති හෝති කියලා.
ඔන්න සත්පුරුෂ මන්ත්‍රණය අසත්පුරුෂ මන්ත්‍රණය දැනගත්තා. ඊළඟට සඳහන් කරනවා අසත්පුරුෂ වචෝ හෝති සත්පුරුෂ වචෝ හෝති කියලා. අර විදිහටම යම් කිසි කෙනෙක් අර මේ අපි කලින් කතා කරා වගේම මේ කෙනෙක් මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප කියනවා නම් ඒවා මොනවද? ඒවා අසත්පුරුෂ වචන. යම් කිසි කෙනෙක් මුසාවාදයෙන් වැළකීලා පිසුනා වාචයෙන් වැළකීලා පරුසා වාචයෙන් සම්පප්පලාපයෙන් වැළකීලා ඉන්නවා නම් ඒවා සත්පුරුෂ වචන. එතකොට අපි හොඳ වචන කතා කරනවා නම් අපි අනිත් අයගේ ಗುಣ කියනවා නම් අපි අනිත් අයගේ ಗುಣ දකිනවා නම් දැකලා මෙයා මේ විදිහේ ගුණවත් කෙනෙක් කියලා කතා කරනවා නම් ඒවට කියනවා සත්පුරුෂ වචන කියලා. එහෙනම් සත්පුරුෂ වචන අපි අඳුරා ගන්න ඕන. එතකොට මේ අපේ ජීවිතේ අපි නිතර කරන කතා බහ තුළ කොහොමද තියෙන්න ඕන? එතකොට අපි යම් කිසි වචනයක් කතා කරනවා නම් ඒක අපේ ජීවිතේට කොයිතරම් බලපානවද? ඒක අනිත් අයට කොයිතරම් බලපානවද? ඒ නිසා ඒවා හරි වටිනවා. ඊළඟට පින්වතුනි අසත්පුරුෂ කම්මන්තෝ හෝති. මේ සත්පුරුෂ කම්මන්තෝ හෝති. එතකොට අසත්පුරුෂයා අසත්පුරුෂ කර්මාන්තයෙන් යුක්තයි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර කියනවා වගේ. ඒ වගේම සත්පුරුෂයා සත්පුරුෂ කර්මාන්තයෙන් යුක්තයි. පාණඝාත පටිවිරතෝ හෝති, අදින්නාදාන පටිවිරතෝ හෝති, කාම මිත්‍යාචාර පටිවිරතෝ හෝති. මේ වගේ වැලකිලා තමයි සත්පුරුෂයා වාසය කරන්නේ. අන්න ඒවා සත්පුරුෂ කර්මාන්ත කියලා සඳහන් කරනවා. ඒ වගේම අසත්පුරුෂ දිට්ඨි හෝති, සත්පුරුෂ දිට්ඨි හෝති. අසත්පුරුෂයාට තියෙන අසත්පුරුෂ දෘෂ්ටියක්. මොකද්ද? දසවත්තුක මිච්ඡා දිට්ඨිය තියෙන අසත්පුරුෂයාට. දසවත්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි අසත්පුරුෂයා. එතකොට දානේ විපාක නැහැ, යාගේ විපාක නැහැ, පුදන දෙහි විපාක නැහැ, කර්මයේ කර්මඵලයේ මේ සැප දුක් විඳින්න කර්මයේ හේතු වෙන්නේ නැහැ, කර්මයේ බලපෑමක් නැහැ. කර්මය කියන්නේ සැප දුක් විඳින්නේ එම් කර්මයේ බලපෑමකින් නෙවෙයි. ඕපපාතික සත්වයෝ නැහැ. ඒ වගේම මව නැහැ, පියා නැහැ. ඒ කියන්නේ මව කියලා විශේෂ කෙනෙක් නැහැ. අම්මට විශේෂයෙන් සලකන්න ඕනේ නැහැ කියලා කවුරු හරි හිතනවනම්, තාත්තට විශේෂයෙන් සලකන්න ඕනේ නැහැ කියලා කවුරු හරි හිතනවනම්, ඒ වගේම දෙවියෝ කියලා જાතියක් ඇත්තේ නැහැ මේ ලෝකේ. අපායවල කියන්නේ මව කුසකින් තොරව ඉබේ පහළ වෙන කර්මානුරූප පහළ වෙන සත්වයෝ ඇත්තේ නැහැ කියලා කල්පනා කරනවා නම් ඒ දෘෂ්ටියක් තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව කියලා හිතනවා නම් මේවා මේ අනිත් ඒවා මේ ලෝකයේ මේ අපි හදාගත්ත ඒවා කියලා හිතනවා නම් ඒ වගේම නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ කියලා කල්පනා කරනවා නම් මේ ලෝකේ හිත දියුණු කරපු සුවිශේෂී ප්‍රඥාවක් තියෙන ඒ සමන බ්‍රාහ්මණයෝ ලෝකේ නැහැ කියලා කවුරු හරි කල්පනා කරනවා නම් අන්න ඒකට කවගේ හරි දෘෂ්ටියක් තියෙනවා නම් ඒකට කියනවා අසත්පුරුෂ දෘෂ්ටිය කියලා. හැබැයි යම් කිසි කෙනෙකුට මේ දසවත්තුක සම්මාදිට්ඨිය තියෙනවා ඒකට කියනවා සත්පුරුෂ දැකීම දෘෂ්ටිය කියලා. අන්න ඒ වගේ යුක්තයි සත්පුරුෂයා. ඊළඟට තව වැදගත් කාරණාවක් තියෙනවා. අසත්පුරුෂෝ භික්කවේ අසත්පුරුෂ දානං දේති. අසත්පුරුෂ දාන දෙනවලු. කොහොමද අසත්පුරුෂ දාන දෙන්නේ? අසක්කච්ඡන් දානං දේති. සකස් කරන්නේ නැතුව දානයක් දෙනවා. ඒ කියන්නේ සකස් කරලා දෙන්නේ නැහැ. දෙය ධර්මයේ හොඳට දැන් පිළිවෙල කරලා පිරිසිදු කරලා දෙන්නේ නැහැ. උදාහරණයක් විදියට දැන් අපි ආල් ටිකක් ගත්තොත් එහෙම මේ වගේ අපිට ඒක ගරලා ඒක වීපොතු අයින් කරලා දෙන්න පුළුවන් දානයක් හදනකොට. හැබැයි ඕක පිරිසිදු කරන්නේ නැතුව කිසිවක් දැකත් ඒවා කියන සැලකිල්ලක් නැතුව දෙන විදිහට දෙනවා. දෙන්නම් වාලේ දෙන්නම් කියන්නේ. අන්න එහෙම දෙනවා. එතකොට ඒක කියනවා අසක්කච්ඡන් දානං දේති. දෙය ධර්මයේ පිළිබඳව එහෙම එකක් නැහැ. ඒ පිළිවෙලකට කරන්නේ නැහැ. සකස් කරන්නේ නැහැ. අසහත්තේන දානං දේති. තමන්ගේ අතින් දෙන්නේ කාට හරි කියලා ටිකක් දෙන්න කියලා එහෙම කරනවා. අසහත්තේන දානං දේති. ඊට පස්සේ අචින්තී කත්වා දානං දේති. ගෞරවයෙන් දන් දෙන්නේ. දැන් සමහර මිනිස්සු දානේ අරගෙන යනකොට ඔළුවේ තියාගෙන අරගෙන යනවා. සුදු රෙද්දකින් වහලා අරගෙන යනවා. දාන වස්තුව සුදු රෙද්දකින් වහනවා ගෞරවයෙන්.
අන්නේ චින්තී කත්තා දානං දීති කියන්නේ ඒකයි. එහෙම කරන්නේ නැහැ කියලා කියන්නේ දැන් ඒ වාගේ අර්ථයක් තියෙනවා බලන්න. ඉස්සර මිනිස්සු මේ සුදු රෙද්දකින් දාන වස්තු වහගෙන යන්නේ. බුද්ධ පූජාවක වහනකොට ගෞරවයෙන් ලස්සනට පිළිවෙලට හදාගෙන යනවා. චින්තී කත්තා දානං දීති. අපවිද්දෝ දානං දීති කියලා කියනවා. පින්වතුනි මේ ඒ දාන වස්තුව පිළිබඳව අර කිසිම මේ අර උදාහරණයක් වෙන්නේ මේ දැන් දන් දෙන්න ඕන නිසා දෙන්නේ ඒකට අර තමන්ගේ ගෙදරට මේ කවුරු හරි ආපුවම මේක මොනවා හරි දීලා බේරෙන්න දෙන්නේ අන්න ඒකට කියනවා තුඹසේ ඉන්න සර්පයා එලවනවා වගේ දෙන ඒකට මෙන්න මෙහෙම දන් දීලා අසත්පුරුෂයා කායස්ස බේදා පරම්මරණ යා අසත්පුරුෂස්ස ගති තත්ත උපජ්ජති කය බිඳිලා මරණින් මතු අසත්පුරුෂ ගතියට ගිහිල්ලා උපත් වෙනවා. මොකක්ද අසත්පුරුෂ ගතිය? නිරයෝහ තිරච්ඡානය. නිරය හරි තිරිසන් ජීවිතය හරි. සත්පුරුෂ ගතිය මොකක්ද? දැන් ඒ වගේම සත්පුරුෂයා සත්පුරුෂ දාන දෙනවා. ඒ කොහොමද දන්නේ? සකසලා දන් දෙනවා. ඒ වගේම සකසලා දන් දෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අතින් දන් දෙනවා. හොඳට ගෞරවාන්විතව දන් දෙනවා. ඒ වගේම බොහොම සැලකිලි උවමනාවෙන් මේ දානේ දෙනවා. අන්න එහෙම දන් දීලා සත්පුරුෂයා යම් සත්පුරුෂයන්ගේ ගතියක් තියෙනවා නම් කය බිඳිලා එහේ යනවා. කොහෙද? දිව්‍ය ලෝකවල හරි, මනුස්ස ලෝකවල හරි. එහෙමයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි පින්වතුනි මේ උතුම් වූ ධර්ම දේශනාව භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට මේ ධර්ම දේශනාව මේ සූත්‍රය තුල තාම වටින ධර්ම කාරණාවන් භාග්‍යතුන් වහන්සේ විස්තර කරා. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ දේශනාව අනුමෝදන් වුණා. ඉතින් අද අපි මේ කාල වේලාව තුල ඊටාම උතුම් කුසල ධර්ම කාරණාවන් ඉගෙන ගන්නට යෙදුණා. ඒ ධර්ම කාරණාවන් තුලින් අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතේට ඒ කුසල ධර්මයන් එකතු කරගෙන ඒ කුසල පූර්ණ ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ සම්මාදිට්ඨිය උපදවා ගන්නට යෝනිසෝ මනසිකාරය උපදවා ගන්නට අපිට මේ කාරණාවන් හේතු වෙනවා. එතකොට අපිට මේ ජීවිතේ නිවන් දකින්න අවශ්‍ය කරන අඩුපාඩු සකස් කරගෙන හොඳ කුසල පූර්ණ ජීවිතයක් බවට පත් කරගන්නට අපිට මේ ධර්ම දේශනාවේ මේ සූත්‍ර දේශනාවේ බොහෝ වැදගත් දහම් කරුණු සඳහන් වෙනවා. අද දවසේදී පින්වතුනි මේ උතුම් ධර්ම දේශනාව අපහට සිද්ධ කිරීම තුළින් අපි ජනිත කරගන්නට යෙදුන සියලුම කුසල සම්භාර ධර්මයන් පළමු කොටම අපට නිරන්තරයෙන්ම අනුශාසනාවන් සිද්ධ කරන නම සිහිපත් කරන්නට අවසරයි පූජනීය අතිපූජනීය මාංකඩවල සුදස්සන ලොකු ස්වාමින් වහන්සේටත් අතිපූජනීය කොත්මලේ මාංකඩවල නන්දරතන ලොකු ස්වාමින් වහන්සේටත් අතිපූජනීය කොත්මලේ කුමාර කස්සප ලොකු ස්වාමින් වහන්සේටත් අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වීමෙන් ස්වාමින් වහන්සේලාට උතුම් නිර්වාණ ධාතුවම අවබෝධ කරගන්න ලැබේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම මෙම ධර්ම දේශනාව සඳහා අද දවසේදී අපිට ආරාධනා කරන්නට යෙදුනේ නවසීලන්තේ පදිංචි ජානකී බාලසූරිය මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා මෙම ධර්ම දේශනාව තුළින් ජනිත වන සියලුම කුසල සම්භාර ධර්මයන් පළමු කොටම ඒ පුණ්‍ය කුසල සම්භාර ධර්මයන්ගේ අනුභව බලයෙන් තමන්ගේ පුතුණුවන්ට ආශිර්වාද කරන්නට ඒ හිරණ්‍ය පුතුණුවන්ගේ ජන්මදිනය සිහිපත් කරලා එම කුසල ධර්මයන් තුලින් ඒ පුතුණුවන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම ඒ 18 වන දිනට අද දවසට යෙදී තිබෙන ඒ හිරණ්‍ය පුතුණුවන්ගේ උපන්දිනය මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනාව මේ විදියට සිද්ධ කරගන්නට ඒ අනුග්‍රහකත්වය දක්වලා ආරාධනාව සිද්ධ කරන්නේ. ඉතින් ඒ ජානකී මහත්මිය බලාපොරොත්තු වෙනවා පුතුණුවන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය සැලසේවා මේ කියන කාරණාව ඒ බොහෝ කරන කියන සියලු කටයුතු සාර්ථකව කරගන්නට ඒ පුතුණුවන්ට ශක්තිය වාසනාව තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් උදා වේවා කියන ප්‍රාර්ථනාවන් අප හැම දෙනාම විසින් සිද්ධ කරනු ලබනවා. ඒ වගේම
මේ බලාපොරොත්තු වෙනවා අභාව ප්‍රාප්ත වූ දිනිති දියණීටත් එවැගේම දෙමව්පියන්ට සහ සහෝදරයන් සියලු දෙනාටමත් මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව තුළින් ජනිත කරගන්නට යෙදුන සියලුම කුසල සම්භාර ධර්මයන් ඒ තමන්ගේ නමින් මිය පරලොවන්ට යෙදුන ආදරණීය දියණියට එවැගේම දෙමව්පියන් සහෝදර සහෝදරියන්ට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වීමෙන් එයා යම් දුක් ඇති ස්ථානයක උපත් ලැබලා ඉන්නවා නම් ඒ දුකින් අත මිදලා සැපවත් භාවයට පත් වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේට සහ ආරණ්‍යවාසී රටවාසී ලෝකවාසී සියලුම මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්ම අවබෝධය සිද්ධ වේවා. ලෝකවාසී සියලු සත්වයාට යහපත වේවා. මෛත්‍රී වේවා කියන ප්‍රාර්ථනාවන් එතුමිය විසින් සිද්ධ කරනු ලබනවා. ඉතින් මේ ධර්ම දේශනාව තුළින් ජනිත කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ ජානකී බාලසූරිය මහත්මියට හේතු වීමෙන් එතුමියටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. එතුමියටත් උතුම් ධර්ම අවබෝධය ලබා ගැනීමට හේතු වේවා. එතුමියගේ සියලු ප්‍රාර්ථනාවන් සමෘද්ධ කර ගැනීමට මේ කුසල ධර්මය හේතු වේවා කියලා හැම දිනම සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවය චිරජීවනය ඒ කුසල බලයෙන් ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා කියලා අප හැම දිනම සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.